දියවැඩියාව කියන්නේ අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝක ජනගහනයේත් ඉතාමත්ම තදින් පැතිරගෙන යන ඉතාමත්ම කරදරකාරී රෝගයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඔබ ගැන සලකන විටදී දැනට දියවැඩියාව තත්ත්වේ නැතත් ඉදිරියේදී දියවැඩියාව තත්ත්වයක ඔබ ඉන්නවද කියලා කලින්ම දැනගන්නේ කොහොමද? ඔබට ඉතාමත්ම තදින් සීනි කෑමේ ආශාවක් ඇති වෙනවා නම් ඒ වගේම පැණි රස කෑමේ ආශාවක් සහ අධිකව බත් කෑමට හිතෙනවා නම් අධික තෙල් රසට ඉතාමත්ම කැමති නම් ඔබගේ උදරය ක්‍රමක්‍රමයෙන් විශාල වෙනවා නම් ආහාර වේලට පස්සේ අධික මහන්සියක් හරි අධික නිදිමත ගතියක් හරි දැනෙනවා නම් එහෙමත් නැත්නම් ඔයාගේ බෙල්ල අවට කළුවන්නේ නම් කිහිලි ඉකිලි කළුවන්නේ නම් ඒ වගේම කොලෙස්ටරෝල් පරීක්ෂාවක් කරපුවාම ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා නම් ඒ වගේම සීනි මට්ටම සාමාන්‍ය මට්ටමේ පැවතියත් ඔබ මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් පෙර දියවැඩියාව තත්ත්වයේ සිටින පුද්ගලයෙක් ගන්නට පුළුවනි. ඉතින් මේ පෙර දියවැඩියාව තත්ත්වය කියන්නේ ඊටාත්ම ඉක්මනින් දියවැඩියාව තත්ත්වයට පත්වන්නට හැකියාව තියෙන රෝගයක්. මේ පෙර දියවැඩියා රෝගීන් 70%ක් පමණ සාමාන්‍යයෙන් අවුරුදු 8-10ක් වැනි කාල සීමාවක් තුලදී දියවැඩියාව තත්ත්වයට පත්වන බව සමීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා කියලා ඔබ දන්නවද? ඒ විතරක් නෙවෙයි මේ රෝගත් සමග අධිරුධිර පීඩනය, හෘදයේ ධමනිම අවහිර වීම, අනිකුත් රුධිර නාල අවහිර වීම වගේ තදබල අමාරුකම් ඔයගොල්ලෝ පිටිපස්සෙන් එනවා කියලා ඔබ දන්නවද? ඒ වගේම බර දරන හන්දිවල ගැටලු ඇතිවීමත් අධික කොලෙස්ටරෝල් ඇතිවීම වගේ දේවල් වලට ඔබ භාජනය වෙන්නට හැකියාව තියෙනවා කියලා ඔබ දන්නවද? ඉතින් ඔබ දියවැඩියාව අවධියක නැති වුණත් මේ තත්වයෙන් ඔබ නැවත දියවැඩියාව කරා යෑම නවත්වලා නියම නිරෝගී තත්ත්වයට පත්වීමට අපි මොනවද කරන්න ඕනේ? පළවෙනිම දේ තමයි සීනි කෑම සම්පූර්ණයෙන් නැවතිය යුතු වෙනවා. පිටි කෑම අඩු කරන්නට ඕන. ඒ වගේම දිනපතා විනාඩි 20කට වැඩි කාලයක් ඇවිදීම සහ ව්‍යායාම කිරීම අනිවාර්යෙන් සිද්ධ කරන්නට අවශ්‍යයි. ඒ වගේම ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකක් කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ආහාරවල ප්‍රෝටීන් සහ එළවලු ප්‍රමාණය අපි වැඩි කරන්නට ඕනේ. ඒ වගේම බත් ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඒ වගේම තවත් එක දෙයක් තමයි හොඳින් ජලය පානය කරන්නට ඕනේ. ඉතින් මෙතෙන්දී මේ අනුගමනය කළ දේවල් කොහොමද කරන්න කියලා ශ්‍රී ලංකා channel එකෙන් ඕගොල්ලන්ට දැනුමක් ලබා ගැනීමට හැකි වෙනවා.